හරි. එහෙනම් අද අපි ඉගෙන ගන්න යන්නේ මොකද්ද? මම වචන තුනක් අද කියලා දෙනවා. ඉස්සල්ලාම මම කියලා දෙනවා මෙන්න මේක. keep කියන වචනේ. keep කියන වචනේ මොකද්ද? තේරුම මොකද්ද? තියෙනවා. keep කියන එකේ තේරුම තමයි තියනවා නැත්තම් තබනවා. අපි මෙහෙම තියනවා කිව්වොත් අපි නිකන් අර තබනවා කියන තේරුම ගමු. තබනවා. ඒ කියන්නේ හිතන්න අන්න මම පැන්සලක් තියෙනවා. I keep the pencil on the table. I keep the pencil on the table. ඒ කියන්නේ මම පැන්සල තියනවා නැත්තම් තබනවා. ඔව් තබනවා කියන තියනවා කියන අර්ථය ගන්නත් පුළුවන්. ඒ අර්ථෙත් එනවනේ. තියනවා කියන අර්ථෙත් එනවා තබනවා කියන අර්ථෙත් එනවා. I keep the pencil on the table. I keep the book on the table. I keep the phone on the table. keep කියන වචනේ හරිම වැදගත්. අද දවසේ අපි පාවිච්චි කරන වචනයක් ඉගෙන ගන්න වචනයක් keep. මම examples දෙන්නම්. example කියන්නේ උදාහරණ examples. I keep the pen on the table. හරිද? තව එකක් ගමු. I keep the book on the table කියන එකට අපි නිකන් සිනොනිම් එකක් ගමු. සිනොනිම් එක කියන්නේ සමාන පදයක්. desk කියන එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. On the desk. හරි. මේක නෝට් ඩවුන් කරගන්න, ලියා ගන්න. තව එකක් ගමු. අපි ගමු මොකක්ද? නිපාත පදයක් ගමු. මම කියලා දුන්නා පෙරේද නේද? prepositions කියලා දුන්නා, conjunctions කියලා දුන්නා. preposition එකක් ගමු අපි beside කියන වචනේ වැඩි පාවිච්චි නැති එකක් නේ. ඒ වගේ දේවල් තමයි මම වචන කියලා දෙන්නේ. නිකන් on, at ඔවත් අපි preposition විදිහට on, at, between, in front of, behind වගේ අපිට ගන්න preposition හැටියට. ඒ වගේ දෙයක් එකක් වචනයක් තමයි beside කියන්නේ. beside කියන එක අපි ගමු beside. beside කියන්නේ පැත්තකින් කියන අදහස. පැත්තකින්. හරිද? පැත්තකින්. එතකොට දැන් මගේ පැත්තකින් කවුරු හරි වාඩිලා හිටියොත් someone is near to me කියන්න පුළුවන් මගේ අස්සලින්. හැබැයි මෙතන තියෙන පැත්තකින් කොහේ හරි පැත්තකින් අපිට කොහෙද පැත්ත කියලා කියන්න බෑ. දිශාවක් මුකුත් දන්නේ නැහැ. ඒ වගේ දෙයකට අපි beside පාවිච්චි කරනවා. ගොඩාක් ළඟින් තියෙනවා නම් අපි near කියන preposition එක පාවිච්චි කරනවා. near කියන එක සමාන කරනවා beside එකට. beside කියන පැත්තකින් someone is beside to me. someone is sitting beside me. someone is standing beside me. a phone is beside me. phone එක පැත්තකින් තියෙනවා. කෙනෙක් ඉස්සරහා පැත්තකින් ඉඳගෙන ඉන්නවා. කෙනෙක් පැත්තකින් නැගිටලා ඉන්නවා. ඒ වගේ අදහසක් අපිට ගන්න පුළුවන් පැත්තකින් කියන දේ. හොඳයි? example මම කිව්වේ උදාහරණයක් දාමු අපි. someone කියන්නේ මොකද්ද? කෙනෙක්. කවුරු හරි කෙනෙක් අපි දන්නේ නැහැ කවුද කෙනා කියලා. ඒකට මම දානවා someone කියන එක. someone is standing හිටගෙන ඉන්නවා beside me. අපි හිතන්නකෝ ඔයා කොහේ හරි ගිහලා ඉන්නවා නොදන්නා කෙනෙක් ඉන්නවා ඔයාගේ පැත්තකින් හිටගෙන. අපිට මේ වාක්‍ය කියන්න පුළුවන්. someone is standing beside me. ඒ කෙනා හිටගෙන ඉන්නවා තව කෙනෙක්ට කියනවා එක්කෙනෙක් ඉන්නවා මගේ පැත්තකින් වාඩි වෙලා. someone is standing beside me.
මට පැත්තකින් කෙනෙක් හිටගෙන ඉන්නවා. ඒකම අපිට ගන්න පුළුවන් someone is standing ඉඳගෙන ඉන්නවනම් sitting beside me. ඒකම දාලා වලට තව වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. තනියෙන් ලියන්න ඒක. මම කියන්නේ නැහැ. ඉතින් මේක preposition නෑ. අපි ඉස්සරහට තව prepositions ඉගෙන ගමු. අමුතු වචන මේ වගේ keep කියන ඒවා ඔය තියෙනවා. ඉතින් මම මේ අර වැඩි use වෙන්නේ නැති වචන තමයි පාවිච්චි කරන්නේ. එදිනෙදා daily අපි use වෙන. next video එකෙන් අපි හම්බ වෙනවා.